සුබ දවසක් ඔයාලා හැමදෙයකටම ගොඩක් සාදනය පිළිගන්නවා SL Creative YouTube channel එකේ තවත් brand new episode එකකට. ඉතින් මේ අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලට හිතා ගන්න බැරි තරම් ආදායමක් හොයන්න පුළුවන් site එකක් ගැන. අන්තර්ජාලයෙන් online product sell කරලා African විදියට product sell කරලා කොහොමද දිනකට $100ක් 160ක් අතරේ හෝ ඊට වඩා වැඩි ආදායම් කරන ගමන් කරන්න කොහොමද කියලා අපි අද මේ වීඩියෝෙන් කතා කරමු. හොඳයි, ඊට කලින් ඔයා අලුතෙන්ම email එක create කරන්න ඕන. ඒ වගේම මේ වීඩියෝ අතරතුරේදී සාර්ථකව account එක create කරන්නේ කොහොමද සහ අපි මොනවද sell කරන්න ඕන product ඒ වගේ වැදගත් තොරතුරු කිහිපයක් ගැන අපි මේ වීඩියෝෙන් කතා කරනවා. ඉතින් මේ වීඩියෝ කොහෙවත් skip නොකර බලන්න. මොකද ඔයා skip කරොත් ඔයාට අවශ්‍ය වෙන තොරතුරු මගහැරෙන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට. ඒ වගේම ඔයා තාම අපේ YouTube channel subscribe කරලා නැත්නම් මේ වීඩියෝ පල්ලෙහා තියෙන red button එක press කරලා subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell button එක press කරන්න අමතක කරන්න එපා. මොකද අපි දාන වීඩියෝ එකක් එසනින් නොටිෆිකේෂන් එකට ගෙන්න ගම්බලෝ මේ බිල් නොටිෆිකේෂන් එක ක්ලික් කරලා තිබ්බොතින් හරි, ඔයාලා එකටම ඔයාලා කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕන. මම ස්ටෙප් බයි ස්ටෙප් කතා කරන්නම් කොහොමද මේ Digistore24 කියන වෙබ්සයිට් එකේ account එක create කරන්නේ කොහොමද කියලා. හරි, මේ දේ මම ඕපන් කරගෙන මම මෙතන search කරගන්නවා Digistore24. ඊට පස්සේ enter press කරන්න. ඊට පස්සේ මේන window එකේ මෙතන උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් Digistore24 කියලා අනේ click කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට Digistore වල මුල්ම ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපිට පෙන්නන්නේ. ඉතින් මේ සයිට් එක ගත්තොත් 100%ක් ප්ලස් රයිඩර් එකේ ඉහළ රෑන්ක් එකක් 4.6 වගේ ඉහළ රෑන්ක් එකක් තියෙන සයිට් එක තමයි Digistore24 කියන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕන අපි කලින් කරපු සයිට් දැන් සපෝට් කරන්නේ නැහැ. ඒකට ප්‍රශ්නයක් තිබුණා. ඒකට හේතුව තමයි ලංකාවේ කරන මිනිස්සු වැරදි වැඩ නිසා වැරදි විදිහට මේව යූස් කරන්න ගිහින් අන්තිම අපිට මේ මුදල් උපයන දෙන chance එක අහිමි වෙන එක තමයි මේ ඉන්නේ. ඒක නිසා Digistore24 එකට එහෙම නොවෙන්න අපි වග බලා ගන්න ඕන. ඔයාලා හරි විදිහට මේක භාවිතය කරලා මම හිතනවා. හරි, මේ Digistore24 කියන්නේ අපි ගාව ප්‍රොඩක්ට් තියෙන්න ඕනේ නැහැ. මේ සයිට් එකේ තියෙන ප්‍රොඩක්ට් ඒ ප්‍රොඩක්ට් අපිට පුළුවන් සෙල් කරන්න. ඒ කියන්නේ අපි අරහා ඇවිල්ලා කවුරු හරි ඒ ප්‍රොඩක්ට් ගත්තොත් අපිට මුදල් ලැබෙනවා. ඒ ක්‍රමය අපි අද කතා කරනවා ස්ටෙප් බයි ස්ටෙප්. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, එකටම ඔයාලා account එක create කරගන්න ඕන. account එක create කරගන්න අපිට මේ පල්ලෙහාම තියෙනවා start now it's free to sign up කියලා. නැත්නම් ඔයාලට උදේටම ඇවිල්ලා බලා ගන්න පුළුවන් මෙතන register now කියලාත්. ඒ වගේම ඔයාලට ඊට පල්ලෙහාම බලා ගන්න start now කියලා. ඉතින් ඔයාලට කැමති තැනක මෙතන register වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා මතක තියාගන්න මේක ෆෝන් එකෙන් ඔයාලට කරන්න පුළුවන්. ඔයාලට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ගොඩක් ලේසි මේ Digistore24 එකට account එක create කරලා මේ ලේසි මේ step ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන register now click කරනවා. ඉතින් මෙතන බලන්න පීවර 3යි තියෙන්නේ. ඒ කියන්නේ ස්ටෙප් 3යි තියෙන්නේ. ඔයාලට මේ ස්ටෙප් 3 මේ account එක create කරගන්න පුළුවන්. මුලින්ම ඔයාලට පල්ලෙහා මෙතන බලා ගන්න පුළුවන් ඔයගේ ෆෝම් එක fill කරන්න ඕන ෆෝම් එක. ඉතින් මෙතන ඔයාලට පුළුවන් vendor කෙනෙක් හරි affiliate කෙනෙක් හරි නැත්නම් දෙකම විදියට වෙන හරි මේකේ sign up වෙන්න. මම ඔයාලට මෙතන පැහැදිලි කරන්න මෙතන මොකද්ද vendor කියන්නේ. මොකද මෙතන affiliate කියන්නේ කියලා. මෙතන vendor කියන්නේ ඒ කියන්නේ වෙලෙන්දෙක්. ඔයා දැන් හිතන්න අපි ළඟ තියෙන අපේ ප්‍රොඩක්ට් මේ සයිට් එකට දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා ළඟ තියෙන ඉලෙක්ට්‍රික් බාණ්ඩයක් නැත්නම් ඔයාගේ ස්ටෝරි බුක් මොනවාරි තියෙනවා නම් ඔයාගේ මොකක් හරි තියෙනවා නම් ඒක ඔයාට පුළුවන් මේ Digistore එකට දාලා sell කරන්න. හැබැයි ඔයා ගාව එහෙම නැත්නම් ඔයාට පුළුවන් affiliate කෙනෙක් විදිහට. ඉතින් ඔයාට ලේසියෙන් මෙතනට දාන affiliate කෙනෙක්. ඒකට හේතුව තමයි affiliate කෙනෙක් වෙද්දී ඔයාට product තියෙන්න ඕනේ නැහැ. ඔයාට තියෙන වගකීම අඩුයි. මොකද මේකේ ගොඩක් වෙලෙන්දු ඉන්නවා. ඒ කියන්නේ vendor. එතකොට ඒ වෙලෙන්දෙන්ගෙන් product එක අරගෙන තවත් කට්ටියකට අපි විකුණනවා. ඉතින් ඒකෙන් අපිට commission එකක් එනවා. ඉතින් ඒ මිනිස්සුන් product එක ලැබෙනවා. ඉතින් අපිට කිසිසේත්ම මේකට මැදිහත් වෙන්න දෙයක් නැහැ. අපිට තියෙන product promote කරන එක විතරයි. ඉතින් අපි දැන් මේක step by step fill කරගමු. ඉතින් මෙතන මුලින්ම පුළුවන් බලා ගන්න user name එක. මෙතන user name එකට කැමති නමක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පල්ලෙහාම බලන්න පුළුවන් your affiliate link කියලා. ඒ කියන්නේ මේ Digistore24 එකකින් අපිට දෙන affiliate link එක. ඊට පස්සේ ඊට පහලින් බලන්න පුළුවන් email එක අපේ. අපි දැන් email එක type කරගමු. ඒ වගේම මේක repeat email එකකට දෙන්න. ඊට පස්සේ password දෙද්දිත් හොඳ strong password එකක් දෙන්න #symbol වගේ දීලා. ඊට පස්සේ ඊට පහලින් repeat password එකක් දෙන්න ඕනේ එතනටම ඒ විදිහටම. ඊට පස්සේ ඊට පහලින් බලන්න පුළුවන් time zone එක. time zone එක already කොළඹ කියලා select ලා තිනවා. ඊට පස්සේ title කියලා Mr. Mrs. කියන එක fill කරගන්න.
ඊට පස්සේ මෙතන නම අහනවා ෆස්ට් නේම් එක දෙන්න ඔයා ඊට පස්සේ ලාස්ට් නේම් එක ඊට පස්සේ ඊට පහළින් දෙනවා කම්පැනි එක කම්පැනි එක අවශ්‍ය නැහැ ඊට පස්සේ ඔයාගේ ගෙඩ් ඇඩ්‍රස් එක දෙන්න ඕන ඊට පස්සේ ෆෝන් නම්බර් එක ඊට පස්සේ ඔයා zip code එක දෙන්න ඕන ඔයා zip code එක දන්නේ නැත්නම් මෙතන මම new tab එක ඕපන් කරගෙන මෙතන මම search කරගන්නවා හබරාදුව zip code කියලා ඊට පස්සේ මේන වින්ඩෝ එකට මුලින් බලන්න පුළුවන් හබරාදුව zip code එක ඒ විදිහට වැඩ පුළුවන් ඒක ලොකේෂන් එකේ තියෙන zip code එක අරගෙන මෙතන paste කරගන්න ඊට පස්සේ ඔයාගේ city එක දෙන්න ඕන ඊට පස්සේ states එක අහනවා ඊට පස්සේ country එක විදිහට default select කරලා තියෙන ශ්‍රී ලංකා කියලා ඊට පස්සේ නැවතත් ඔයාගේ phone number එක දෙන්න ඕන ඊට පස්සේ Skype name කියලා අහනවා දැන් අපේ ඒව අවශ්‍ය නැහැ ඊට පස්සේ ඔයා මෙතන තියෙන tick දෙකම දාගන්න ඕන tick දෙක දාගෙන මෙතන register for free now කියන එක උඩ එකපාරක් click කරන්න ඊට පස්සේ මේන වින්ඩෝ එක වල බලන්න පුළුවන් congratulations කියලා you have successfully created your account කියලා දැන් අපේ account එක create කරලා අවසන් ඊට පස්සේ ඔයාගේ email එකට මෙයාලා mail එකක් එවලා තිනවා ඒක check කරලා confirm කරන්න කියලා අපි දැන් මේ email එක confirm කරගමු මේ තමයි Digistore එකෙන් අපිට යුතු email එක මෙතන මම click here to activate your Digistore 24 account header කියන එක click කරනවා එකපාරක් click කරාට පස්සේ ඔයාලට මේ වගේ අලුත් window එකක් open වෙනවා මෙතනට ඔයා Digistore 24 account එක හදනකොට දීපු password එක දෙන්න ඕන මෙතනට මම මෙතන password එක දීලා මම මෙතන enter your password above කියන එක උඩ එකපාරක් click කරනවා click කරාට පස්සේ නැවතත් login interface තමයි Digistore එකකින් අපිට මෙතන ගෙනල්ලා තියෙන්නේ ඔයා ඔයාගේ email එක දෙන්න ඊට පස්සේ password එක ඒ දෙක දීලා මෙතන login press කරන්න login press කරාට පස්සේ ඔයාලට දැන් බලන්න පුළුවන් ඔයාගේ Digistore account එක ඊට පස්සේ ඔයාලට මෙතන මුලින් පේනවා ඇති ඔයාගේ mobile phone number එක verify කරගන්න ඕන ඔයා මේ account එක හදද්දි දුන්න phone number එක verify කරගන්න ඕන ඉතින් මෙතන මම please click here කියන එක උඩ පාර click කරනවා click කරාට පස්සේ මෙන්න මේන window එකේ අපේ phone number එක දෙන්න ඕන ඊට මෙතන send a verification code කියන උඩ පාර click කරන්න ඊට පස්සේ ඔයාගේ phone number එකට එන code එක මෙතන enter කරලා verify code click කරන්න. හරි දැන් අපි phone number එක verify කරගත්තා. හරි දැන් අපි බලමු. ඔයා දැන් මෙතන හොඳට බලන්න view කියන එක උඩ මෙතන drop down select කරලා මෙතන හොඳට බලන්න ඔයාගේ තියෙන vendor කියලාද affiliate කියලාද? දැන් vendor කියලා තිබ්බුතින් මෙන්න මේ affiliate කියන එක උඩ click කරලා affiliate platform එක හදා ගන්න ඕන. හොඳයි දැන් ඔයාලට පේනවා අපේ interface එක මුලින්ම වෙනස් වුණා. හරි දැන් ඔයාලට මම කියන්නම් මේකේ වැදගත්ම දේවල් ටිකක්. ඔයාලට මෙතන පල්ලෙහාම බලන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාගේ total earning ටික මෙන්න මෙතන වැටෙනවා. ඊට පස්සේ මෙතන වැටෙන්නේ ඔයාගේ clicks ටික, ඔයාගේ links click කරපුවා. ඔයාලට මෙන්න මේ දේවල් ටික මේ interface එකෙන් බලා ගන්න පුළුවන්. හොඳයි දැන් අපි ඊළඟට බලමු හොඳම product ටිකක්. ඒ කියන්නේ අපි දැන් හොඳ products ටික හොයාගන්න ඕන sell කරන්න. මෙන්න මෙතන උඩ marketplace කියලා තියෙනවා. අන්නේ click කරන්න. හොඳයි දැන් ඔයාලට මෙතන බලන්න marketplace එක මෙතන තියෙන product Digistore එකේ sellersලා දාපු product ටික තමයි මෙතන තියෙන්නේ products ගොඩක් මේකේ බලා ගන්න පුළුවන් ඔයාලට විවිධ categories යටතේ products ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඉතින් වැදගත් දෙයක් තමයි මම ඔයාලට දැන් පෙන්නන්නම් ඔයාලට කැමති නම් මේ step එක කරලා බලන්න මම අලුතෙන්ම tab එකක් open කරගෙන මෙතන search කරගන්නවා similarly web කියලා ඊට පස්සේ මේන window එකේ ඔයාලට මුලින් බලා ගන්න බලුවා website traffic කියලා අන්නේ click කරන්න ඊට පස්සේ මේන වින්ඩෝ එකේ ඔයා මෙතන සර්ච් කරන්න Digistore 24 කියලා ඔයාට දැන් මෙතන බලන්න පුළුවන් Digistore 24 කියන සයිට් එකට මාසෙකට මිලියන 3.26ක කස්ටමර් බේස් එකක් බලා ගන්න පුළුවන් ඔයා හිතන ඔයා හරියට මේ ප්‍රොඩක්ට් එක අරගෙන හරියටම වැඩේ කරලා ප්‍රොඩක්ට් ඔයා සෙල් කරොත් හොඳටම සල්ලි earn කරන්න පුළුවන් මේ සයිට් එකෙන් ඉතින් ඔයාලා ඊට පල්ලෙහාට ගියාම බලන්න පුළුවන් German traffic එක වගේම United States, India, Australia, Switzerland කියන traffic එක 170ක traffic එක මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න මේ product එක ඔයා sell කරගන්න ඔයා හරියට කරගත්තොත් ඔයාලට ලේසියෙන් සල්ලි earn කරන්න පුළුවන්. හරි දැන් අපි බලමු ඔයා කොහොමද හොඳ product එකක් තෝරගන්නේ කියලා සහ ඔයා ගන්න product එක කොහොමද promote කරන්නේ කියලා. ඉතින් ඔයා මේ වගේ product promote කරලා ඔයාගේ link එක හරහා customer කෙනෙක් මේ product එක sell කරොත් ඔයාට commission එක එනවා. ඉතින් ඔයා creative එක මත තමයි මේ අපි කරන product එක sell වෙන එක වෙන්නේ. ඔයාට මම මෙතන උදාහරණයක් විතර ගන්නම්. ඔයාට මෙතන පේනවා එක එක product වල categories ටික මම මෙතන තෝරගන්නම් fitness and health කියන category එක. මෙතන මේ අපි keto resort කියන product එක ගන්නවා නම් ඔයා බලන්න මේ product එකෙන් 150ක commission එකක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේක $22ක් වෙනවා. ඔයාට commission එක මේක 150ක් හම්බ වෙනවා. ඒ වගේ මම ඊට පල්ලෙහාන් දෙන product එකට අරන් පෙන්නන්නම්.
මෙතන තියෙන කෙටෝ after 50 කියලා. මෙතන වල දකුණු පැත්තේ පේන sales page කියලා අන්නේ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට පේන ඇති දැන් note එකක්. මේ product එක ගැන details by සඳහන් කරපු note එකක්. මේ note එක use කරලා ඔයාලට පුළුවන් මේක ප්‍රමෝට් කරන්න. ඉතින් මේක ගන්න එන කස්ටමර් මේ note එක හොඳට කියවලා සහ මේක එයාට උමනා නම් එයාට පුළුවන් මේ product එක මෙතනින් buy කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේක ගොඩක් හොඳට තේරෙන්න තියලා ඔයාලට දැන් මේක ප්‍රමෝට් කරන්න අවශ්‍ය නම් ඔයා දැන් link එක ගන්න කොහොමද දැන් බලන්න ඇති. ඔයාලට මෙතන link එක ගන්න තියෙන්නේ මෙතන promote now දෙන්න ඕන. මම මේ product එකේ promote now දුන්නාම ඔයාලට දැන් පේනවා ඇති මෙතන link එකක් එනවා. මේක තමයි ඔයාගේ affiliate link එක. මෙතන මේ link එක තමයි ප්‍රමෝට් කරන link එක. මේ link එකෙන් ඕනම කෙනෙක් buy කරාම ඔයාට commission එක එන්නේ මෙන්න මේ link එකකින් තමයි. එතකොට ඔයා මේ link එක තමයි social media හරහා share කරන්න ඕන. ඔයාලට කැමති නම් මේ link එක short කරන්න පුළුවන් bitly use කරලා. එහෙම දන්නේ නැත්නම් comment කරාම මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ link එක short කරලා ඔයාලට social media හරහා මේ link එක promote කරන්න පුළුවන්. ඉතින් ඔයා හරියට හරි විදිහට share කරොත් එයාට දවසකට හිතා ගන්න බැරි තරම් මුදල් උපයන්න පුළුවන්. ඉතින් මේක තමයි මම අද කතා කරන් හිතපු කතාව. දැන් ඔයා බලනවා ඇති දැන් අපි හොයාගත්ත මුදල් අපි ගන්න එපේ. කොහොමද ගන්න කියලා දැන් අපි බලමු. ඉතින් දැන් අපි මේකෙන් උපයන මුදල් ටික Paynee එකකින් හරි PayPal එකකින් අපිට ගන්න පුළුවන්. ඔයා මෙතන accounts වලට යන්න ඕන. accounts ගිහිල්ලා payout accounts click කරන්න. ඊට පස්සේ මේන window එක ගන්න මුලින් බලන්න පුළුවන් payout account එකටදී current password එක දෙන්න ඕන. PayPal account use කරපු password එක. ඊට පස්සේ payout pay month එක පෙන්නනවා. ඒ කියන්නේ අපිට දවස් 7ක් හෝ දවස් 21ක් අතරේ මුදල් ගන්න පුළුවන්. ඊට පහලින් බලනවා payout threshold කියන එක $50 තමයි minimum අපේ threshold එක. $50 වුණාට පස්සේ තමයි අපිට සල්ලි ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන හොඳට බලන්න payout method එක යටතේ ඔයාට claim PayPal එක දෙන්න පුළුවන්. නැත්නම් ඔයාට Paynee card එකක් තියෙනවා නම් ඔයාට මෙතන US bank transfer කියන එක දෙන්න පුළුවන්. ඒකට මෙතනට එන account number එක ඊට පස්සේ මේ routing number එක මේ details ටික ඔයාගේ Paynee account එකකින් ඔයාලා ගන්න පුළුවන්. මේ account numbers routing numbers ඔයාලා ගන්න පුළුවන්. ඒ ටික ඔක්කොම කරගත්තට පස්සේ මෙතන save දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ payment minimum threshold එක ආවට පස්සේ ඔයාට ඊට පස්සේ withdraw කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා payment method එකට PayPal දුන්නොත් එතන පල්ලෙහාගෙන PayPal email එක set up කරගන්නයි කියලා PayPal account එක add කරගෙන save කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද කතාර වීඩියෝ එකකින් Digistore24 කියන site එක ගැන හොඳ අවබෝධයක් ගන්න ඇති කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හොඳ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මේ සම්බන්ධව අදහස් කොහොමද ඔයාගේ එක්ස්පීරියන්ස් ඔයා මේක කරලා තියෙ තාම කරලා නැද්ද සහ ඒ වගේම ඔයාගේ තියෙන ගැටලු අනිවාර්යයෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම තාමත් ඔයාලා අපේ YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell notification click කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ brand new episode එකක් අරන් එනවා මම sign out වෙනවා. මම පසුදෙට්ටිය රචි.